පින්වත් දින කියද මේ මරණාධාර සමිතියේ භාණ්ඩාගාරිකතුමනි අවසරයි. ඔබ ජමිතුමනි අවසරයි. එහෙනම් ඉතින් අපි කාර්යය කියලා පටන් ගමු. මරණාධාර සමිතියේ පින් අතේ වැඩක් ඒ උනාට යටින්ගේම දෙයිද සරත් හොඳ ගති තියෙන හොඳ මිනිහෙක් අපේ සරත් අනේ ඉතින් අපි දන්නේ නැති පොරනේ සරත් සල්පිල පටන් ගමු. ඔන්න ඔය කෙලෙවක ඉඳලා පිළිවෙලට බොට් ටික හදලා දෙනවා කිව්වේ. කෙලෙවට ඉඳලා පටන් ගන්නකො. මුලින්ම සොබියක්. කරන්නට පවුල එපා. ආරච්චි මහත්තයා ඈනි ගත්තා නෝ. ආන්ගේ බය තියාගනි. ආරච්චි මහත්තයෝ මරණාධාර සමිතිය කියන්නේ ගමකට බොහොම වටිනා සම්පත. එහෙම නැතුවම බැරි දෙයක්. මොකද අපේ මරණය කියන එක කොයි වෙලාවකද කියලා අපිට කියන්න බෑ. කවියකින් කියමු. මරණය අපේ කොයි මොහොතේද කියනු බැරි ඊගාවට ආරච්චිද වෙන්ට බැරි සල්පිල් බඩු විකුණුතින් තමයි හරි රනේ ඔයත් මට දීලා ගියොත් හරි නේ මම ආරච්චි දෙවිලිනේ හොඳ බඩුවක් ගන්නකො හරි කාටවත් මෙන්න තියෙන වෙලදාල පාරක් රසකින් වට්ටගත්තනේ ඉතින් කොහොමද ඔක සල්පිල් කරන්නේ ඔය මගුලේ දැන් වැලි ගෑවිලානේ තින්නේ කොහොමද දැන් ඔක සල්පිල් කරන්නේ වැලි තලපෙක ඉතින් වැලි ගෑවුනම මොන බම්බුවක් වෙනවද දෙයනේ කියලා තියන්න බලන්න ලංසුවක් රුපියල් 20යි මල්ලි උඹට රුපියල් 20මද තියෙන්නේ මණිකේ වැලිතලප කෑල්ලක්වත් කමුද? රුපියල් 100යි. 500යි කියාපේ. රුපියල් 500යි. රුපියල් 500යි අපේ ආරච්චි මහත්තයාගේ. ආරච්චි මහත්තයා බලන්නකෝ ඒ ආරච්චි මහත්තයාගේ පිම්පාට මූණ හඳ වගේ මෙනිකේ අපේ බිරින්දෑ. දෝනියන්දගේ ගමට පරදන සිරියා. එහෙම. එතකොට මම තොගුණ නිකන් ඉන්දියාප්පයක් වගේ දැනගනි. කොල්ලෝ ඈ 1000යි කියාපා. දැන් මේ 500ට උඩින් එකක්වත් ගියේ නෑ ඕ. බටේ පඬිතුකම් වලින් වැඩක් නෑනේ. 1000යි කියාපා. 10යි කියපන්. 10යි. රුපියල් 10යි ආරච්චි මහත්තයෝ ඇවරයි දැවරයි තුන් ඇවරයි. දැන් තියෙනවා රසම රසේ කජුමුල. අදින විදින කපන කොටන යුද්ධ පරද්දන වීදිය බණ්ඩාර මුදියන් සේවාගේ දීකිරි ගෙදර විල්සන්. තියන්නක දෙන්නේ කියලා මේකට ලම්සු. රුපියල් 20යි. 20යි. රුපියල් 100යි. රුපියල් 100යි. 500යි. 500යි. අපේ දුවනේ කවියක් කියමු. ගන්නට හිතුණ දෝසුමනිට මේ කජුමුල වඩිය පැහැෙනවා ඕකගේ ඇල පාමුල අනේ ගනින් මල්ලි සල්ලි දීලා රස කජුමුල වඩියට දැම්මොතින් පදමට එනවනේ ගොල තියාගන්න කජුමුල मुझसे कोरी जोहर जबी मुझे आलू मलाई मुझे चके हसी और में जवा मुझे कोरी पान मेरी जान मेरी मुझे कोरी पान අයියන්ඩි නාටි පටන් ගන්න යන්නේ අයියන්ඩි. मुझे कोरी पान मेरी जान मेरी मुझे कोरी पान मेरी जान मेरी නවත්තලා දෙපස් කියපන්කෝ. පසුගිය වසර 10ක කාලයක් තිස්සේ මම මේ රාජ්‍ය දැහැමින් සෙමින් පාලනය කරා. මම යුද්ධ 20කට විතර ගියා. ඒකෙන් 10ක් පරාද වුණා. ඉතුරු 10 පරාද වුණා.
ඔය යුද්ධ පරදින සම්පූර්ණ වාක්‍යන උනේ පුරোহিত. ඕක මට අහුනොත් එහෙම ඔකට කතා කරනවා. පුරোহিত. මෙවරේ පුරোহিত. හදගමනි මොකද මේ මෙච්චර කලින් මට කතා කරේ? පුරුදු වෙන කාලේ මෙච්චර කලින් කතා කරේ නේ. පුරোহিত තායනවද මට එකට පවසන්ද? තා මෙතන මේ මහා කල්පිලක් අස්සේ බාගෙන ඇඳගෙන ටෙන්ට් එක විතරසලා මගුලක් කරාද? බීඩි බිව්වද? මගුලක් කරේ නෑ තුමනි මට දැන් වෙන්න නෑනේ මං ඇඳලා හිටියද තුමනි. මොකද කියන්නේ? ඕ පුරোহিত මම තා මරමි. මොනවද තුමනි මේ ඔයා කියන්නේ? පිටපතේවත් නෑනේ මම මරනවා කියලා කතාව. ඒ පඬිතුකන් වලින් වැඩක් නෑනේ. මෙන්න මේ පසෙකට වී සිටපන්. මේ කතා කරන දෙවියන් වහන්සේ. දෙවිය. මෙහෙවර දෙවිය. රජතුමනි එයි මට කතා කළේ රණී. මේ පුරোহিතර සිටින සොයිසහත් සමග මොන මගුලක් කරාද මේ ටෙන්ට් එක පිටිපස්සට? ඔය කිනේ ලෙල්ලි කතා වලට හෙන්න ගිහින් පෙරි ගිහින් පෙරි ගිහින් දෙවිය. සිටුේෂන් එක ප්ලේ කරපිය දෙවිය. ඔයානේ මුල ගහන්නේ. මේ කා ගමට සෝසවුනට මේක මෙතෙන්ට පුරোহিত. උඹත් මේ දේවිය කිව්වට මේ කළු බණ්ඩේ ගෑණි නේද ඉන්නේ? ඵලයන් පසකට. සොයිස තෝත් ඵලයන් පසකට. මම තනියම නාට්‍ය කරනවා. යකෝ මෙච්චර දාසක් දැන් පුරුදුනේ වෙන නාට්‍යයනේ. දැන් මෙතන කරන්නේ වෙන නාට්‍යයනේ. මොන මොකාද වැද්දනවද මන් දන්නේ නැහැ සි. නවත්තපයකෝ වන් නාට්ටියකෝ මේ රූකඩට අන්දර්ශයන්නේ කොපෙන්නන්. සුමනේ නේද මේ කටකොන්න බීගෙන ඉන්නේ? සුමනේ උඹ එනවාද මේ රණේට එකට රජතුමාට එකට ඒව කියාගෙන? අනේ ඔබ මොන රජෙක්දයකෝ? උඹ ඔය කියන තරම් జగදිත් නම් වරෙන් ලණුව ගාවට. අනේ කන පුපුරන ටෝර් ගාලට. උඹ මොන රජෙක්දයකෝ? ආවා අපිට නාට්‍ය උගන්න. අම්මෝ මුත්තයන් දෝම ගන්න කණු ගයි ගන්න මේ පැත්තෙන් කරලා මල්ලි ඕක මේ තියන්න මේ හරි නෝ හරි ඇස් දෙක මගේ බීරි වෙනම කන් දෙක නොපෙනී යනවා. නිගන්නේ අපේ සල්ලි කන්න ආපු මේ මහතුන්ගේ උන් සල්ලි ගන්නේ සල්ලි අහුරු මිල්ලේ පොකුරු අපේ වයිට්ටි අලුතෙන් පහින්ද යකෝ මුන් අත්පය නෑ වගේනේ හැමෝම හිඟා ගන්න පුරුදු වෙලා තියෙනවා. පල්ලෙම දවල්ට කාලා අද ඉන්කම් එක එච්චර නෑ. මේ වික්ස තියාගෙන මොනවා හරි කාපන්. මන්ද ඉස්ස මම හලුකට වුණා නේද කෝටි 40 යි කෝටි 40 කියලා මේ තොක තියන ටිකට් එක එක අංකයක් ගැලපුණා ගන්න මේ මෙව ගැලපෙනවා මේ දීපන් මගේ ලිස්ට් දීපන් දෙන්න සල්ලි දෙන්න අතන්නේ මන්ද අතන්නේ ගමෙන් සල්ලි රුපියල් 20 මේ සල්ලි නෙමෙයි සල්ලි තමයි ඉතින් මම නෑ කිව්වේ නෑනේ සල්ලි පුරා කන්න එපා බයි යකෝ දැක්කයින් දැක්ක නෑ මේ වගේ කස්ටමර් මොනවද කියන්නේ මට පරිප්පු දෙන්න මොනවද දෙල්ලෝ දෙන්න මාදුවය හරි පිටරද ඔව් නේ පොතට දාන්නේ මේ කායි කිරන්න ඈ ඒ මොකටද අයියා හිරන්නකො මේක කිව්වා දෙන්නකෝ දෙන්න හොරට කිල්ල නේද ග්‍රෑම් 250 කිල්ල ග්‍රෑම් 245 දින් බලු වැඩ කරන්න එපා මුදලාලි සරම්කුයි සර්ට්ටුක් වෙර ඔය වගේ ජරා වැඩ කරන්න තමයි ශ්‍රී ලංකාවේ මගේ සල්ලිත් එක්ක දැනගන්නවා
මාළුකුඩු දායක සභාවේ උඩම ඉන්න මිනිස්සු. ඕ මොනවද බම් මහතුන් අයියා මේ ග්‍රෑම් එකක් දෙකක් එහෙම වෙනවා. මේ තරාදි වලට වර්ධිනවා බම් මහතුන් අයියා. උඹලා අනිත් එක බං මගෙන් ණයට අරගෙන මට ඔහොම ටෝක් කරන්න බෑ මහතුන් අයියා. බැයි නම් මේ පරිප්පු දෙසීමනා තියලා බලයන් මහතුන් අයියා. උඹලත් එක්ක බිස්නස් කරන්න බෑ මහතුන් අයියා. යකෝ ග්‍රෑම් එකක් දෙකක් කමන්නේ ග්‍රෑම් පහක්. අපි මාසෙක මාරක් කන්නේ ඔය පරිප්පු දෙසීමනායි. ඒක සල්ලි නෙවෙයිද? ඕ මොනවා? පරිප්පු දෙසීමනා මාසේ කමාරක් කන්න? ඕ රට ඇරියා දැන් කෙලියයිද අපි එපා ඉඳවන්න අයියේ ලෙඩෙක් ගෙනලා නැගිටින්න. ඇයි මොකද මොදිට මගේ තාත්තා මැරලා නැහැ මනුස්සයෝ. අයියා වාට්ටුඩියා මල්ලි ඔය එයාවම ගෙදර යන්න. මං තාත්තා වාට්ටුට දාලා ඔයාගේ රීල් එක හැරේ 500 මල්ලි. මම වර හෙට දෙන්න හිත ගත්තාම ඇති නේද මල්ලි? හරි හරි ඒක අහුල නැහැ. කුරුම්බා तू भी कर रुपया 500 पिटो देखो बॉडी काल तो भी हाथ पाया मार कर तो करना देखो मो करे क्या ने मैं वो साली नहीं मैं देखो हम තාත්තා කියන්නේ